සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න එක නගරයක බොහොම දක්ෂ තරුණයෙක් හිටියා. හැබැයි හරිම දුකෙන් හිටියේ එයාගේ අසාර්ථක වීම ගැන. උදේ ඉඳන් රෑ වෙනකම් වැඩ කළත් එයා බලාපොරොත්තු වුණු ජීවිතය මේ තරුණයාට ලැබුණේ නැහැ. හේතුව එයා හැම වෙලේම අසාර්ථක වීම. සාර්ථක වෙන්න ඕනි කියන උත්සාහය මේ තරුණයාට තිබුණා. නමුත් සාර්ථකත්වය හැම වෙලේම තිබුණේ ඔහුට හුඟක් ඈතින්. මේ නිසා මේ තරුණයා හිටියේ හරිම කලකිරීමෙන්. එක දවසක් ඔහු තීරණය කරනවා තමන්ගේ නගරයට අල්ලපු නගරේ ඉන්න සෙන් මාස්ටර්ව හමු වෙන්න. ඔහුගෙන් උපදේශයක් ලබා ගන්න. සෙන් මාස්ටර් හිටියේ නගරෙන් ටිකක් ඈතට වෙන්න පුංචි කුටයක. සෙන් මාස්ටර් හමු වෙලා මේ තරුණයා කියනවා මාස්ටර් මගේ ජීවිතේ ඉන්න හරිම කනස්සල්ලෙන් පසුතැවීමෙන් කියා ගන්න බැරි ආතතියකින්. මගේ මූල්‍ය නිදහස ලබා ගන්න කවදාවත් පුළුවන් වුණේ නැහැ. මගේ උත්සාහයන් සියල්ල වතුර ගියා වගේ හැඟීමක් මට තියෙනවා. මට කිසිම සාර්ථකත්වයක් ලැබිලා නැහැ. සෙන් මාස්ටර් මේ තරුණයා කියන දේ ඉතාම සංසුන්ව අහගෙන හිටියා. එහෙම අහගෙන ඉඳලා ටික වෙලාවකින් නිහඬව මේ සෙන් මාස්ටර් එයාගේ බල්ලා දිහාට හැරිලා ඌ ළඟට ගියා. මම ඔයාගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නම්. හැබැයි ඊට කලින් ඔයාට පුළුවන්ද මේ බල්ලව ඇවිද්දලා එක්කන් එන්න? ඔයා පහු ආවම මම ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ කියන්නම්. සෙන් මාස්ටර් කිව්වා. කැමති වෙලා බල්ලව එක්කගෙන යන්න ගියා. පැය භාගයකට විතර පස්සේ ඔහු බල්ලත් එක්ක ආවා. මේ තරුණයාගේ මුහුණ අලුත් වෙලා මුහුණේ අමුතු ජවයක් තමයි තිබුණේ. හැබැයි බල්ලා හොඳටම හති දමනවා. දිව එළියට දාගෙන හති හලනවා. සෙන් මාස්ටර් මේ වෙනස දැක්කා. ඒ වෙනස දැකලා සෙන් මාස්ටර් මේක ගැන අර තරුණයාගෙන් ඇහුවා. ඒත් ඇයි මේ බල්ලා හති හලන්නේ? බල්ලට නම් හොඳටම මහන්සි වගේ. ඔබ දෙදෙනාම ගියේ එකම පාරේ නේද? එකම වෙලාවටම නේ ආපහු ආවේ. එතකොට මෙන්න මේ තරුණයා මෙන්න මෙහෙම උත්තරයක් දුන්නා. මාස්ටර් අපි දෙන්න ගියේ එකම පාරේ. එකම මාර්ගයක. හැබැයි මේ බල්ලා තව බල්ලන් දැක්කාම ඒ බල්ලෝ පස්සේ දුවගෙන වේගෙන් යනවා. එහෙම ගිහිල්ලා ආපහු මල් ළඟට ආයේ එනවා. ආපහු බල්ලෙක් දැක්කාම ඒක පස්සේ ආපහු එළවෙනවා. එහෙම ගිහින් ආපහු මං යන පාරටම එනවා. මෙහෙම කීප සැරයක්ම වුණා. ඒ කතාව අහගෙන ඉපු සෙන් මාස්ටර් hina වෙලා මෙන්න මෙහෙම කිව්වා. ඔබ ඇහුවා නේද මගෙන් සාර්ථක වෙන්නේ කොහොමද කියලා? ඕක තමයි උත්තරේ. ඒ කිව්වේ මාස්ටර් මට හරියට තේරුනේ නැහැ. මෙහෙමයි. මේ බල්ලා වගේ ඔබත් ඉලක්ක ගොඩක් පස්සේ හඹාගෙන යනවා. ඒක ප්‍රතිඵලයක් විදියට ඔයා ඔයාගේ මූලික ඉලක්කයෙන් අලුත් අදහස් පස්සේ ගිහින් ආපහු පරණ ඉලක්කයටම එනවා. එතකොට ඔබේ ගමන හරියට ගිහිල්ලත් නැහැ. අලුත් අදහස් ආවම ඔයාගේ මුළු අවධානයම ඒකට දෙනවා. ඒක පස්සේ හඹා යනවා. එතකොට ඔයා යන ඔයාගේ ඉලක්කයෙන් ඈතට යනවා. ඔයාට සාර්ථක වෙන්න ඕනේ නම් මුලින් හරි ඉලක්කයක් හදාගන්න. ඒක හඹාගෙන යන්න. මුළු අවධානයම ඒකට කරන්න. වෙනත් දේවල් ගැන හිතන්න එපා. අපිට එක එක කාලවල වලට එක එක ඉලක්ක එනවා. ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. අපි ඉක්මනට කරන දේ ඒක අතාරින එක. එහෙම ගියාට පස්සේ තමන්ගේ මූලික ඉලක්කය අමතක වෙනවා. ඔබ මුලින්ම ඔබට යන්න පුළුවන් පැහැදිලි ඒ වගේම කරන්න පුළුවන් ඉලක්කයක් හදාගන්න. නැත්තම් හැමදාම එක එක ඉලක්ක පස්සේ ගිහින් හති වැටෙන එකයි වෙන්නේ. අපේ ළඟම අය අපිට කියන දේවල් මේවා එක්ක අපේ මූලික ඉලක්කයෙන් අපි පිටපනිනවා. අපි හුඟක් බලාපොරොත්තු තියාගෙන අලුත් දේවල් ඉක්මනට කරන්න හදනවා. මේක හරියට ගඟක බෝට්ටු දෙකක් එකපාර පදින්න උත්සාහ කරනවා වගේ වැඩක්. ඒක කවදාවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔබ කොළඹ ඉඳන් නුවරට යන්න හදනවා කියලා හිතන්නකෝ. ඔබ එතකොට දන්නවා ඔබ ඉලක්කය නුවර කියලා. නුවරට යන්න වුණාම ගාල්ලට ගිහින් නුවරට යන්නේ නැහනේ. ඒ වගේ ඔබ ඔබේ නිශ්චිත ඉලක්කයක් හදාගන්න. කැපවීමෙන් අරමුණක් ඇතිව වෙනස් වෙන්නේ නැතිව ඔබේ ඉලක්කය කරා යන්න. ඔබට එතකොට සාර්ථකත්වය අනිවාර්යෙන් මුණ ගැහේ. මේ ට්‍රික් එක ඔබේ අධ්‍යාපනයට පුද්ගලික අරමුණ සාර්ථක කරගන්න ඔබත් මේක try කරලා බලන්න. අපි ආයෙ මුණ ගැහමු. සුබ දවසක්.